ඔයා ගැන පොඩ්ඩක් බලලා යන්. ජූනි මාසේ වෘෂභ ලග්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඔයා අපි මේ ලෝක ජීවත් වෙනකොට අපි මේ ඉන්න විදිහටම හෙට දවසේ ඉන්නේ. එතකොට ඒක වෙනස් වෙනවා. අපි මේ කය වගේම අපි වයසට යනවා වගේම අපි සිතුම් පැතුම් අපිට ලැබෙන දේවල් හොඳ නරක ඒ විදිහට ඒ සියල්ලම වෙනස් වෙනවා. එතකොට ගිය සතියේ හිටිය ඔයා නෙවෙයි දැන් ඉන්නේ. එතකොට දැන් ඉන්න ඔයා නෙවෙයි හෙට ඉන්නේ. අනිද්දා ඉන්නේ. එතකොට කිසිම දෙයක් මේ ලෝකේ ඒ විදිහටම තියෙන්නේ වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ ඔයා කරලා තියෙන කුසල එක්ක. එතකොට මේක දැන් මේ බලන ඔයා හොඳට කනවා නම්, හොඳට බොනවා නම්, හොඳට ජීවිතේ විඳිනවා නම් කිසි ගැටලුවක් නැහැ විඳින්න. ඒ සමව කුසල් කරන්න. ඔබට එහෙම නැත්තම් ඒත් ඔබ කුසල් කරන්න. ඔබට තියෙනවා නම් ඔබ ගිය භවයන් වල ඊටාම හොඳ මිනිස්සෙක්. ඊටාම හොඳ මිනිස්සෙක් හොඳට ධනට පිනලා දීලා තියෙනවා. හොඳට ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවත් වෙච්ච හින්දා තමයි ඔයාට මේ සියල්ල ලැබිලා තියෙන්නේ. තේරුණාද? එතකොට ඔයා හිතනවා ඇති නෑ මට ලැබුණේ මගේ අම්මයි තාත්තයි හින්දා. ඉතින් අම්මගේ තාත්තා ඒ හොඳ අම්මයි තාත්තයි ගාවට ඔයාව ඉවලා තියෙන්නේ කවුද? එහෙනම් ඔයා යවනවනේ වෙන කාට හරි. එතකොට අර පාරේ ඉන්නෝනේ අහිංසක අය එයාලා ගාවට යවන්න තිබ්බා. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ අම්මයි තාත්තයි ගාවට ඉවලා තියෙන්නේ ඔයා කරලා තියෙන කුසල. කුසල් කියන්නේ ඔයා හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා ඉඳලා තියෙනවා. හොඳට දම්පින් කරලා තියෙනවා. ඒකින්ද හොඳ අම්මයි තාත්තයි කෙනෙක් ගාවට ඔබ ඉවලා තියෙනවා. එච්චරයි. සරලයි. ඒකින්ද ඔබ ජීවිතේ විඳින්න ඒ සමානව කුසල් කරන්න. කිසිම මොහොතක කුසල් කරන එක මග හරින්න එපා. එහෙම වුණොත් ඔබට තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න තියෙන අවස්ථාවක ටිකක් බරපතල විදිහට වෙන්න පුළුවන්. අපි ලග්නයට යන් වෘෂභ ලග්නය ඔබට කොහොමද? අධ්‍යාපනය ලබන අයට හොඳයි. උසස් අධ්‍යාපනය ලබන අයට මේ ජූනි මාසය තුල හොඳයි. එතකොට ධනය ලැබීම සහ වියදම් ගත්තාම වියදම් ගතිය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් මේ මාසෙත් එක්ක හරියට කල්පනාවෙන්. ඒ කියන්නේ අවශ්‍ය දෙයක් විතරක් ගන්න. දැන් ඔබට ජීවත් වෙන්න ඕනම ඒ කියන්නේ මේ ගන්න ඕනේ ගත්තේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙන දේවල් මේ මාසේ ගන්න එපා. ඒක තව පොඩ්ඩක් ඉවසන්න. ඕන්නේ ප්‍රශ්නයක් නැහැ. ගත්තේ නැතුවට මොකුත් වෙන්නේ නැත් ගන්න ආසයි. එහෙනම් ඒක පස්සට දාගන්න. මොකද මුදල් වල පොඩ්ඩක් වියදම් ගතිය වැඩියෙන් පේනවා. එතකොට ගෘහ ජීවිතය ගත කරන අයට සාමාන්‍ය හොඳයි. සාමාන්‍ය හොඳ ගෘහ ජීවිතය කියන්නේ විවාහ වෙලා ඉන්න අයට හොඳ තරහ වෙලා හිටියනම් ඔන්න හොඳ කාලයක් දෙන්න එකට වැඩ කරන මේවා කරන. එතකොට එකට ඉන්න හොඳ කාලයක්. එතකොට තවත් කෙනෙක් බලයි මේ මාසේ අන්තිමට ගෙවනකොට ඇයි මේ මට මෙහෙම නැත්තේ අර කිව්වේ බොරු නේද? සාමයක් නැහැ මේ අපි දෙන්න රණ්ඩු වෙනවනේ. ඉතින් හරි එහෙම වෙනවා තමයි මේ පොදු ලග්න පලාපල. එතකොට ඔබ මේ ලෝකෙට ඉපදෙනකොට ජන්මපත්‍රයක් සකස් කරනවනේ. එතකොට ඒකේ බල දුබලතාවය අනුව දැන් ඔබ මෙහෙම හිතන්නකෝ අඩි 80ක් නගින්න තියෙනවා. අපි හිතමුකෝ ගහක් කියලා. ඒ අඩි 80 නගින්න 10 දෙනෙක් යවනවා. 10 දෙනාටම නගින්න පුළුවන්ද? එකම වයසේ එකම පන්තියේ 10 දෙනෙක් යවන්න පුළුවන්ද? ඇයි එතකොට අර ශරීර සෞඛ්‍යයේ හැමදේම එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. එතකොට මේකත් එහෙමයි. ලග්න බලාපල පොදුයි. ඔබගේ උප්පත්ති කේන්දරයේ බල දුබලතාවය අනුව තමයි සියල්ල සිදු වෙන්නේ. තවත් කෙනෙකුට දෝෂ තියෙනවා නම් පෞල් ජීවිතේ නීරස වෙන්න පුළුවන්, එපා වෙන්න පුළුවන්, දෙන්න දෙපැත්තට වෙන තැනට වැඩ සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙනවා. තේරුණාද? ඒක හරියටම බලා ගන්න පුළුවන්. ඔයාගේ කේන්දරේ හරියට පරීක්ෂා කරොත්. එතකොට වෙන වෙන දවසත් එක්ක මට කියන්න පුළුවන් මෙන්න මේ කාලෙට මෙහෙම දෙයක් වෙනවා කියලා. හරිද? ඒකින්ද පුළුවන් තරම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විසඳාගෙන ඉස්සරහට යන්න බලන්න. මොකද විවාහය කියන්නේ මේ අය වෙනස් කරොත්
හරි අමාරුයි. කවදාවත් තියෙන විවාහේ පවතින්න බලන්න. ඒක නතර කරලා තව එකට යන්න එපා. ළමයි නැත්තම් කමක් නෑ. ළමයි ඉන්නවනම් කවදාවත් තමන්ගේ ආශාවල් තියෙන්න පුළුවන් ඒ විවාහේ රාමුව තුල තියාගන්න. කවදාවත් ඒකෙන් යන්න එපා. ළමයි නැත්තම් ප්‍රශ්නයක් නෑ කතා කරලා අයින් වෙලා. ළමයි ඉන්නවනම් කවදාවත් ඒ දේ ඔබ කරන්න එපා. ඔබට ಜಾති තව ආත්ම ගානක්. ඔබට මේ ආත්ම සිද්ධ වුණ දේම සිද්ධ වෙනවා. ඒකින්ද ඒ දේ කවදාවත් කරන්න එපා. ඊට පස්සේ ව්‍යාපාර කරන අයට තරමක් හොඳ නැති කාලයක්. ටිකක් ව්‍යාපාර පාඩු වෙනවා වගේ දැනි, සීල් නැති වෙනවා වගේ දැනි, එහෙම දැනි. රැකියාව අපේක්ෂිත අයට හොඳයි. ඔන්න try කරන්න අනිවාර්යෙන් රැකියාව හොයාගන්න පුළුවන් කාලයක්. හරිද? ඒ කියන්නේ Tamanට රැකියාවක් ඕන නම් උදේට නැගිටලා ඔහේ ඈනුම් ඇර ඔහේ බල මට හම්බි එහෙම ඉන්න එපා. තේරුණාද? Tamanට පින තිබ්බත් තේරෙනවා. දැන් ඔබට රැකියාවක් ලැබෙන්න හරි. ඔක්කොම හොඳයි. හොඳ දසාවක් කියන්නේ මේ රැකියාවක් ලැබෙන්න තියෙනවා. දැන් ඔබ කාමරයකට වෙලා දොර වහගෙන හිටියොත් එහෙම වෙන්නේ නැහැ. ඔන්න එළියට ගියොත් ඔබට අර කුසල් තියෙන හින්දා හොඳ වාසනාවන්ත කාලයක් එන්නේ රැකියාවක් ලැබෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ කවදාවත් උත්සාහ කරන්න එපා කියලා. තේරුණාද? හැබැයි ඔබට කුසල් කර්මයක් තියෙන්න ඕනේ. එළියට යන්න හිතෙන්න. ඒක හිතෙන්නේ පිනට. නැත්තම් කාමරේ දොර වහගෙන මම අර කිව්ව විදිහට ඉන්න හිතෙනවා. සියල්ල සිද්ධ වෙන්නේ ඔබ පෙර භවයන්හි වපුරපු දේවල් එක්ක තමයි වෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් කුසල් කරන්න, පින් කරන්න, නැති අයට දෙන්න, පුළුවන් තරම් පින් කරන්න. ඊට පස්සේ ලෙඩ රෝග තියෙන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එච්චර හොඳ නැහැ. බෙහෙත් වෙලාවට ගන්න. බෙහෙත් මග හරින්න එපා. අතහැරලා දාලා ඉන්න එපා. අනිවාර්යෙන් මේ දේවල් කරගන්න. හදිසි අනතුරු පොඩි අනතුරු වෙන්න පුළුවන්. ලොකු අනතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ පාර යනකොට රියා අනතුරු වලින් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න. රියා අනතුරු වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ වංචාවලට ඔබ ලක් වෙන්න පුළුවන්. ඔබ විදේශගත වෙන්න ඉන්නවනම් විශ්වාසවන්තව නැතුව යාළුවා කිව්වා, බාප්පගේ පුතා කිව්වා, අරයා කිව්වා, අර අක්කා කිව්වා එහෙම යන්න එපා. පිළිගත් තැනකට ගිහිල්ලා විදේශගත වෙන්න බලන්න. ඔබ විදේශගත වෙන්න අපේක්ෂාවෙන් ඉන්න අය මේ මාසය තුල, ජූනි මාසය තුල රැවටීමට මුලාවට ලක් වෙන්න පුළුවන්. එතකොට විදේශගත වෙනකොට ඒක බලන්න. එහෙම නැතත් ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් වගේ පවත්වන්න යනකොට හොඳට බලන්න ඔබ මේ මාසය තුල ටිකක් මුලා වෙන්න, රැවටෙන්න තියෙන අවස්ථාව ටිකක් වැඩි. එතකොට ඔබට ටිකක් ශනික කේන්තිය වගේ යන්න පුළුවන්. එතකොට ඒක ගන්න එපා. පුළුවන් තරම් Tamanට කේන්ති යනවා වැඩි කියලා හිතෙනවා නම් අඩු ගානේ උදේට භාවනා කරන්න, ආගමට දහමට නැඹුරු වෙන්න, හවසට ඇවිල්ලා බුදුන් වඳින්න නාලා ඔබ දැනටමත් ඒක කරන්නේ නැත්තම් පුරුදු වෙන්න. ඔබ මොනම තත්ත්වයේ හිටියත් තේරුණාද? මේකෙන් කරන්නේ හිත නිමෙන එක. අඩු ගානේ මලක් පූජා කරලා බුදුන් වදින්න නැත්නම් මේ මිනිස්සයාගෙන් වැඩක් නැහැ. මොන ආගමේ හරි ඒ කියන්නේ තමන්ගේ ආගමට අනුකූලව ඒ දේ කරන්න. ඒක අපිට හොඳක්. ඒ කියන්නේ හිතට සැනසෙල්ලක්. එහෙම දෙයක් කරන්න ඔබ පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ දැනට විදේශගත වෙලා ඉන්න අයට හොඳයි මාසේ මැදට වගේ යනකොට එපා වෙයි නිකන් මොකද්ද කියලා හිතේ තනිකම පාළුව දැනි ප්‍රශ්න ගැටලුවේ ගණන් ගන්න එපා. අල්ලගෙන ඉන්න. ඊට පස්සේ සතුරු කරදර වගේ දේවල් ඔබට මේ මාසේ අන්තිම වෙනකොට 20 පැනල වගේ ඇති වෙන්න පුළුවන්. ඒකින්ද හරි කල්පනාවෙන් ඔබ ජීවත් වෙන්න පුළුවන් තරම් කණ්ඩ බොණ්ඩ ජීවිතේ විඳින්න හැමදේම කරන්න ඊට සමානුපාතව කුසල් කරන්න ඔබගේ ප්‍රශ්න ගැටලු මේන්ටේන් කරන්න තියෙන හොඳම විදිහ තමයි කුසල් කරන එක. ඔබට ජ්‍යොතිෂය ගැන පුළුල් දැනුමක් ගන්න. ඔබට ලග්න පලාඵල දැනගන්න. අනිවාර්යෙන් මාව ෆලෝ කරලා තියාගන්න, කමෙන්ට් එකක් දාන්න. ඔබට මොන හරි දැනගන්න ඕන නම් එක කරුණක් කමෙන්ට් කරන්න. ඔබේ උපන්දිනයේ උපන් වෙලාව ලග්නේ කමෙන්ට් කරලා අවශ්‍ය දෙන විවාහය වෙන්නේ කවද්ද? එකයි. මම බලලා පුළුවන් වෙලාවට මම වෙනම වැඩසටහනක් කරනවා වීඩියෝ විදිහට. ඔබට ඒකෙන් ඔබගේ පලාපල අහන්න පුළුවන්. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.